සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. BTC එකේ ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕන කියලා හිතුවා. ඇත්තටම අපි කලින් කතා කරපු විදිහටම මාකට් එක දැනට වීක්ලි chart එකේ මම මේ විදිහට මේ වීක්ලි ට්‍රෙන්ඩ් එක සහ අපි ඩේලි එකේ කතා කරපු මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක අපි ඒ විදිහට මාක් කරගෙන ඉන්නවා. ඒ දෙකට අමතරව අපි කතා කරපු ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් කතා කරොත් අපි ඇත්තටම කිව්වා මෙන්න මේ POC level එක මේ POC level එක break වුණොත් එහෙම මාකට් එක නැවත මෙන්න මේ 3.82 කියන level එක සහ මේ trend line එක කිට්ටුවට price එක එන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ වගේම price එක මේ POC level එක break වුණා. පොඩි time frame වලින් අපි ඒක බැලුවොත් එහෙම මේ 4 hour candle එකෙන් ඒක break වුණාට පස්සේ ඒක නැවත retest කරලා මාකට් එක අර කියපු level එකට ওই විදිහට පල්ලෙහාට ආවා. ඉතින් ඇත්තටම අපි මම ගොඩක් දුරට හිතාගෙන හිටියේ මාකට් එක මේ ලෙවල් එකට ඇවිල්ලා මේ විදිහට පල්ලෙහාට එයි කියලා. ඒත් මාකට් එක මේ ලෙවල් එකටම ආවේ නැහැ. මාකට් එක ඊට මගින් මෙන්න මේ ලෙවල් එකෙන්ම මාකට් එක පල්ලෙහාට ඇවිත් මාකට් එක POC ලෙවල් එකත් බ්‍රේක් කරගෙන අර අපි කියපු ලෙවල් වලට ආවා. ඉතින් ඊට පස්සේ දැනට හරියට මේ ලෙවල් එකෙන් තමයි මේ බවුන්ස් එකක් අරගෙන එන්නේ. එතකොට මාකට් එක එතනින් බවුන්ස් එකක් අරගෙන තිබුණට දැනට තියෙන ප්‍රධාන රෙසිස්ටන්ට් එකක් විදිහට මේ POC level එක වැඩ කරන පාටක් පේනවා. එතකොට මේ POC level එක දැනට රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා මාකට් එකට. එතකොට බොහෝ විට මාකට් එක මේ level එකෙන් උඩට ආවොත් මේ level එකෙන් උඩට ආවොත් මේක නැවත හෝල් කරොත් මාකට් එක මෙන්න මේ අපි කතා කරපු level එක දක්වා නැවත ඒමට ඉඩකඩ තියෙනවා. ඒකට හේතුවක් තමයි මෙන්න මේ හදපු local high එක. මෙන්න මේ මෙතන හදපු local high එකට උඩින් ගොඩක් liquidity තියෙනවා. ඒ කියන්නේ මෙතනින් මේ level එකේදී ගත්ත short position වල SL තියෙන්නේ මේ level එකේ. එතකොට මේක මේ ටික hunt කරන්නත් එක්ක market එක මේ level එකට එන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. එතකොට ඒකට long entries ගන්නවා නම් ඇත්තටම මෙන්න මේකෙන් උඩට එනකම් බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. එතකොට දැනට මම මොනිටර් කරන් ඉන්නවා මාකට් එක මේ තියෙන POC resistance එක break කරලා මේක උඩට එනවද කියන එක. එහෙම එන්නේ නැතුව මාකට් එක බැරි වෙලාවත් මෙතනින් රිජෙක්ට් වෙලා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි 3.82 කියන ලෙවල් එක බ්‍රේක් වුණොත් මම ෂෝට් එන්ට්‍රීස් වලට එන්ට්‍රීස් ගන්න බලනවා. එතකොට එහෙම වුණොත් එහෙම මගේ ටාගට් වෙන්නේ මෙන්න මේ 96 සහ මෙන්න මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක තමයි. එතකොට ඒ විදිහට මාකට් එක පල්ලෙහාට ආවොත් අපිට මේ හරියෙන් ලොන්ග් එන්ට්‍රීස් ගන්න පුළුවන්ද කියලා පස්සේ බලන්න පුළුවන්. එතකොට ඇත්තටම මාකට් එක මේ විදිහට වැඩ කරොත් අපිට ගොඩක් හොඳ ලොන්ග් එන්ට්‍රීස් වලට එන්ට්‍රි ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලෙවල් එක. එතකොට ඒක මොනිටර් කරන් ඉන්නවා දැනට. දැනට තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තටම ලොන්ග් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න එක තරම් සුදුසුයි කියලා මම දකින්නේ නැහැ. මොකද මේ POC level එකකින්වත් උඩට එනකන් මට හිතෙන්නේ මාකට් එක ගොඩක් රිස්කි. කියන්නේ ඒක නිසා මේ මම වොච් කරගෙන ඉන්නවා මේ POC level එකවත් බ්‍රේක් වෙයිද කියලා. එහෙම වුණොත් මම ලොන්ග් පොසිෂන් වලට මේ හරියෙන් එන්ට්‍රි ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 4 hour වලට ගිහලා බැලුවොත් මෙතන 4 hour වල ඩයිවර්ජන්ට් එකක් හැදිලා තියෙනවා. මෙන්න මේ ලෝස් දෙක අතර. ඒකට අපි RSI ඉන්ඩිකේටර් එක දාලා බැලුවොත් මෙන්න මේ විදිහට ඒක පැහැදිලිව පේනවා අපේ 4 hour time frame එකේ මෙන්න මේ විදිහට bullish divergent එකක් හැදිලා තියෙනවා. මේ bullish divergent එක ගොඩක් හොඳට වැඩ කරන්න ඉඩකඩ තියෙනවා. price එක මෙන්න මේ POC level එකෙන් උඩට ආවොත්. එහෙම ආවොත් long entries වලට ටිකක් විශ්වාසයකින් entry ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ගොඩක් දුරට target වෙන්නේ මම අර කියපු මෙන්න මේ value area high එක. එතකොට ඒක කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් මාකට් එක පහළට ආවොත් මෙන්න මේ level එක break වෙනවද කියලා කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන්. මම දැනට ඇත්තටම
මොනිටර් කරන් ඉන්නේ ඔන්න ඔය ලෙවල් දෙක. බැරි වෙලාවත් මාකට් එක පහළට ඇවිත් මේ ට්‍රෙන්ඩ් ලයින් එක සහ මෙන්න මේ 3.8 කියන ලෙවල් එක බ්‍රේක් වුණොත් එතනදී මම ෂෝට් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ POC එකෙන් උඩට ආවොත් මාකට් එකට ලොන්ග් පොසිෂන් වලට එන්ට්‍රි ගන්න මම සලකා බලනවා. ඉතින් ඒක නිසා දැනට තියෙන තත්ත්වෙත් එක්ක මාකට් එකේ මේ තියෙන ලෙවල් එකෙන් එන්ට්‍රි ගන්න සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. ලොන්ග් එන්ට්‍රියත් ෂෝට් එන්ට්‍රිවත් මෙන්න මේ දෙක සිද්ධ වුණොත් විතරක් එන්ට්‍රි ගන්න බලාපොරොත්තු වෙමින් මම මාකට් එක වොච් කරගෙන ඉන්නවා. ඉතින් ඔච්චර තමයි දැනට මට කියන්න තියෙන්නේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක්.